සමහර චිත්‍රපට තියෙනවා අපි බලලා හෝල් එකෙන් එළියට එද්දී අපිට අපිවම අමතක වෙන. හැබැයි ශමීර නාවුටුන්නගේ වයිෆ් කියන්නේ බලලා ඉවර වෙලා හෝල් එකෙන් එළියට එද්දී තමන්ගේ සහකරුගේ අත තදින් අල්ලගන්න හිතන නැත්තම් තමන්ගේම ජීවිතය ගැන බයකින් ප්‍රශ්න කරන්න හිතන මහා අමුතු අත්දැකීමක්. ඔයා මේ channel එකට අලුත් නම් අපි කරපු තව අලුත්ම රිවිව් තියෙනවා. ගිහින් බලන්න. ඒ වගේම අලුතින් හෝල් එකට එන ෆිල්ම්ස් මොනවද? ඒවා මොන වගේද? හෝල් එකේ බැලුවොත් වටිනවද? ඒ වගේ තොරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක රැඳීලා ඉන්න කියලා ආරාධනා කරනවා. පෙබරවාරි 13 වෙනිදා ඉඳන් තිරගත වෙන මේ චිත්‍රපටය බලද්දී මට දැනුනේ මම රිදී තිරයක් දිහා බලන් ඉන්නව නෙවෙයි මගේම හදවතේ ගැස්ම රිද්ම් එකකට ඇහෙනවා වගේ. පළමු තත්පරයේ ඉඳන් අවසාන තත්පරය වෙනකම්ම හුස්ම හිරවන තරම් ටෙන්ෂන් එකක්. අද අපි සිනි රීල්ස් LK තුලින් කතා කරන්නේ මෑතකාලීන සිංහල සිනමාවේ අපිට මුණ ගැසුණු ප්‍රබලම සහ වඩාත්ම සංවේදී සිනමා සිත්තම ගැනයි. රංගනය, හේමාල් සහ උදාරිගේ ආත්මීය ජීවත්වීම. මේ චිත්‍රපටයේ කොන්දපණ තියෙන්නේ හේමාල් සහ උදාරිගේ ඒ අති විශිෂ්ට රංගනය ඇතුලේ. අපි හැමදාම දැක්කේ සුපිරිතරුවක් විදියට බැබලන හේමාල් රණසිංහව. හැබැයි මේකේ ඉන්නේ මාධව. තමන්ගේ හීන සහ යථාර්ථය අතර අතරමන් වුණු පීඩණයෙන් මිරිකුණු සැබෑ මිනිසෙක්. සිනමාකරුණෙක් වෙන්න දකින හීනයයි ජීවත් වෙන්න කරන අරගලයයි අතර ඔහු හිරවෙන විදිය හරිම වේදනාකාරී. ඒ වගේම උදාරි වර්ණකුල සූරිය ඇය නිර්මලා විදියට තිරයමට ජීවත් වෙනවා. ඇගේ නිහඬ ඉවසීම පියවරෙන් පියවර මහා පිපිරීමකට ලක්වෙන විදිය ඇස් කඳුලින් තෙත් කරනවා. ඔවුන් දෙන්න අතර තියෙන ඒ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් රසායනය කෙතරම් සැබෑද කියනවනම් මේ ඔවුන්ගේ රංගන ජීවිතයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න මම පසුබට වෙන්නේ නැහැ. මේ චිත්‍රපටයේ රංගනය ගැන කතා කරද්දී මගේ හිතට තදින්ම වෙදුණු හදවතටම කතා කරපු රංගනය තමයි ලක්ෂ්මන් මෙන්ඩිස්ගේ රංගනය. ඔහු මේ කතාවට ගේනේ රංගන පෞරුෂය හරිම සුවිශේෂී. ඒ මූණි තියෙන ඉරියව්, ඒ වචන උච්චාරණය කරන විදිය අපේ සමාජයේ පියෙක්ගේ භූමිකාව කොයිතරම් බරක්ද කියන එක ඔහු අපිට ඒත්තු ගන්වනවා. ඇත්තටම ඔහු රඟපානව නෙවෙයි, ඒ චරිතයේ ජීවත් වෙනවා. ඒ වගේම ප්‍රියාන්ත සෙනවීරත්න, වීණා ජයකොඩි, නෙතලි නානායකාර සහ මල්කාන්ති ජයසිංහ වැනි ප්‍රවීණයන් මේ කතාවට ලබා දෙන්නේ පුදුමාකාර පණක්. ප්‍රියාන්ත සෙනවීරත්නගෙන් අපි දකින්නේ වෙනස්ම පැත්ත සහ පියුමි බොතේජු, රෙබෙක්කා දිල්රුක්ෂි, දිනිති වල්ගමගේ ඇතුළු මේ මුළු නළු නිළිය පිරිසම එකතු වෙලා තමයි වයිෆ් කියන මේ සිනමා රූපය සම්පූර්ණ කරන්නේ. සමාජයේ හිරවීම අපේම ජීවිතවල හරස්කඩක්. චිත්‍රපටයේ එන එක කොටසක් මගේ හිතේ තදින්ම නතර වුණා. මාධව එක්ක තරහ වෙලා නිර්මලා තමන්ගේ මහගෙදර යනවා. හැබැයි එතනදී අපේ සංස්කෘතික රාමුව ඇතුලේ ගෑණියෙක්ව තනි වෙන විදිය ශමීර නාවුටුන්න හරිම සියුම්ව පෙන්නනවා. මොනව වුණත් ඒ උබේ මිනිහා කියන ඒ වචන ටික ඇතුලේ මේ සමාජයේ ගෑණියෙක්ව කොච්චර හිර කරනවද කියලා අපිට දැනෙනවා. විවාහය ඇතුලේ ප්‍රශ්නයක් වුණත් ඇයව බාරගන්න ඇයගේම මහගෙදර පවා දෙපාරක් හිතනේ තිත්ත ඇත්ත මේක තියෙනවා. ඒ වගේම මාධව පැත්තෙන් පවුල වෙනුවෙන්, ආර්ථිකය වෙනුවෙන් සහ තමන්ගේ වෘත්තීය සිනමා වෙනුවෙන් ඔහු දරන මහා වෙහෙස සැබෑ සිනමාකරුවෙකුගේ දුක අපිට පෙන්නනවා. නිෂ්පාදකයෙක් හඹයාන සිනමාකරුවෙක් විදියට මාධව විඳින පීඩනය මේ සමාජ ක්‍රමය ඇතුලේ අපි හැමෝම කොහේ හරි තැනක හිර වෙලා ඉන්නව නේද කියන ප්‍රශ්නය අපෙන් අහනවා. තාක්ෂණික විශිෂ්ටත්වය, මෙටා අත්දැකීමක්. චින්තක සෝමකීර්තිගේ කැමරා කෝණ සහ එහි වර්ණ සංයෝජනය මේ චිත්‍රපටයට ලබා දෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ ක්වොලිටියක්. සිනමාව ඇතුලේ සිනමාව ගැන කතා කරන මේ මෙටා ශෛලිය සහ breaking the fourth wall concept එක නිසා අපිට හිතෙන්නේ අපි කතාවක කොටස්කරුවන් කියලා. චිත්‍රාල් සෝමපාලගේ ප්‍රබල හඩ සහ සංගීතය ඒ චිත්‍රපටයේ ටෙන්ෂන් එක තවත් තීව්‍ර කරනවා. ට්‍රේලර් එක අවසානයේ අපි දැක්කේ ලේට් ඇවලුණු අභිරහස පිටුපස්සේ තියෙන්නේ මොකක්ද? ඒක දැනගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මෙය සිනමා ශාලාවකම නැරඹිය යුතුයි. අවසාන නිගමනය ස්පොයිල් වෙන්න කලින් බලන්න. සාරාංශයක් විදිහට කිව්වොත් වයිෆ් කියන්නේ සිංහල සිනමාව ගැන අපිට තිබුණ බලාපොරොත්තුව ආයෙත්ම පණගන්පු වැඩක්. මේ හුදක් ආදර කතාවක් නෙවෙයි, මනුෂ්‍ය සම්බන්ධතාවල තියෙන මේ ගැඹුරු අඳුරු පැතිකඩ විනිද දකින සැබෑ සිනමා නිර්මාණයක්.
මේක ස්පොයිල් වෙන්න කලින් කාරුහරි ඔබට කතාවේ අවසානය කීන කලින් මේ සතියන්තයේම ළඟ තියෙන හෝල් එකට දුවන්න. මම සහතික වෙනවා ඔබ ශාලාවේ නිලියට එන්නේ වෙනස්ම මිනිස්සෙක් විදිහට කියලා. ඔබ මේ නිර්මාණය බලලා ආපු කෙනෙක් නම් අර මහගෙදර දර්ශනය ගැන සහ අවසානය ගැන ඔබට දැනුනේ මොකක්ද කියලා ස්පොයිලර් නැතුව පල්ලෙහායෙන් කමෙන්ට් කරන්න. සිනිරීල්ස් LK පවුලෙත් එක්ක දිගටම ඉන්න. ඔබ දෙන ආදරය මට මාරම ගැම්මක්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.